කිසිම ගැටලුවක් නැතුව ඇත්තටම මගේ වීසා ප්‍රොසෙස් එක කරගන්න හැකියාවක් ලැබුණා. මට තිබුණේ ඇත්තටම ඒකට අවශ්‍ය මගේ දායකත්වය දෙන එක විතරයි. ඒ යාළ ඔක්කොම සියලුම ඩොකියුමන්ට්ස් හැදුවා. මම චරිතා කරුණාරත්න මගේ පරිචය ගොතටුව. ඇත්තටම ස්ටඩි ඇඩ්වයිසර් ආයතනයට මම ආවේ ස්ටුඩන්ට් වීසා එකක් කරගන්න. ඉතින් මම ඇත්තටම රටවල් කීපයක ඔප්ෂන්ස් try කරා මුලින්ම. ඇත්තටම අයර්ලන්ඩ් වලට මගේ ප්‍රොෆයිල් එක ස්ටඩි කරලා අයර්ලන්ඩ් වලට මට ස්ටුඩන්ට් වීසා එක ගන්න පුළුවන් කියන එක මම දැනුවත් වීමෙන් අනතුරු ඇත්තටම මේ ආයතනයේ මිස්ටර් තීක්ෂණ ලොකු සහයෝගයක් දුන්නා. ඇත්තටම කියන්නේ මට හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් දුන්නා මගේ ප්‍රොෆයිල් එකේ අනුව මොන වගේ යුනිවර්සිටි වලටද මොන වගේ කෝසස් වලටද ඇප්ලයි කරන්න පුළුවන් කියන එක. ඉතින් ඇත්තටම මම වර්තමානයේ ගවර්න්මන්ට් වර්කර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ඒ හින්දා සමහර වෙලාවට ප්‍රයිවට් සෙක්ටර් එකේ සමහරක් දේවල් ගැන අපිට අවබෝධයක් නැහැ. ඇත්තටම මම ලොකු දෙයක් ඉගෙන ගත්තා සහ ලොකු අයිඩියා එකක් ගත්තා මේ ප්‍රොසෙස් එකේදී කිසිම ගැටලුවක් නැතුව ඇත්තටම මගේ වීසා ප්‍රොසෙස් එක කරගන්න හැකියාවක් ලැබුණා මේ ස්ටඩි ඇඩ්වයිස් ආයතනයේ මිස්ටර් තීක්ෂණගේ සහයෝගයෙන් හින්දා. ඒ වගේම මේ ආයතනයේ අනිකුත් කාර්ය මණ්ඩලයත් තාම මහන්සි වෙලා මගේ වීසා එක සක්සස් කරගන්න උදව් ඉතින් ඇත්තටම කියන්න ඕනේ ඩොකියුමන්ටේෂන් පාර්ට් එක මට ලොකු කරදරයකින් කියන්නේ ගැට්ටුවකින් තොරව කරගන්න ලැබුණා. මට තිබුණේ ඇත්තටම ඒකට අවශ්‍ය මගේ දායකත්වය දෙන එක විතරයි. ඒ යාළ ඔක්කොම සියලුම ඩොකියුමන්ට්ස් හැදුවා සහ යුනිවර්සිටි එක කන්ටැක්ට් කරන එක. එතකොට යුනිවර්සිටි එක ඊමේල් කරලා ඒ අවශ්‍ය දේවල් මට දැනුවත් කිරීම කළා. ඒ සියලුම පහසුකම් ස්ටඩි ඇඩ්වයිසර් ආයතනයේ මිස්ටර් තීක්ෂණ විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා. එයාගේ ලොකු දායකත්වයක් තිබුණා මගේ වීසා එක සක්සස් කරගන්න. ඉතින් ඒ සමස්ත කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. මගේ වීසා එක සක්සස් කරගන්න එයාලගෙන් ලැබුණු දායකත්වය වෙනුවෙන්.